रूप तेरा मस्ताना प्यार मेरा कुल्लू नो 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 එයා ඔයන්ඩු කියලා උට දුන්න මයික් එක रूप तेरा मस्ताना මං නෝ රාත්‍රී නසීලි ඉතුරු ටික පේන්නේ නෑ ආ ඕකි ඩෝලි ලස් මම එක ලියලා නෑ ආයේ සැරයක් හින්දි කියන්නේ නැතු අම්මපා අයියෝ අපෝ रूप तेरा ඒ ලස්සනට කිව්වනේ දැන් කියන්න බෑ මොකද 100ගේ අනින්නම මයිකල් ජැක්සන් සින්දු කියන්නත් පුළුවන් මට නොටේෂන් දාලා දෙන්න කිව්වා කොලයක් දීලා ඔව් මන් දන්නවද මන් දන්නේ නෝඩද මොකෝ මොංගෝ දන්නේ එන්න මේ කවුද මේ මිනික හම් කරලා දේ මම බරුනේ මචං කියලා කතා හරි හොඳයි එන්න නැනිකේ සිහි වෙනවා ගොඩ මඩ දෙකම කොකු මගරා පහස වත තවරා රහස පැළඳු මිනි මෙවුල බඳලෙලෙන මියුසික් කරනවා තබ්ලා ඇන්නවට ඒකට දැනෙන සින්දුනේ ඔව් මොකක්ද ආසේ මම ඇත්තටම මං කුමාර රැවුල නැහැ කොහෙද මං කර ලිඳ ළඟ අයිනේ තියෙනවා වැට මේක තිබ්බේ රැවුල නැහැ බැරින්නා මට සැකයි පූසුත් ඉන්නවා අද බලද්දි එක බල්ලෙක් අඩුයි තව බල්ල ඌලකට යනවා දුවනවා රැවුල බූ අරන් ගිහිල්ලා එක බල්ලෙක් අරන් ගිහිල්ලා මෙහෙම තියාන ගාලා ඒක කරන් දුවනවා මං කොට ඩොගි කියලා අත කරලා රැවුල ගත්තා ඒක අපේ වයිෆ් එවලෙන් මෙහුවා මේ රැවුල ඇමරිකාව ඕස්ට්‍රේලියාව එංගලන්තේ ඉතාලි ඩුබායි අබුඩාබි මොන රටවල් කීරන එක ගියාද දැන් ඔය රැවුල දෙයි මේක තමයි මං කෝ අප්පුටි ගහන්න බලන් ඉන්නවා මේ අපායට ගහපු කැලෙන්ඩර් වගේ අප්පුඩියක් ගහන්න මාතෝ ඔක්කොම නැගිටලා අප්පුඩිය රම්මනිකේ මාකේ අරන් ගාපු පුතේ සිරිජේත නැදිය හයින ඩ්‍රම්ස් කරන්නේ දුරෑනේ අතුල කීබෝඩ් කරන්නේ ඊට පස්සේ නෝන් ස්ටොප් එක මෙන්න ඔක්කොම ඩාන්ස් කරන්න ආවා යන කට්ටිය තව කවුද 100 කෙනෙක් ආවා ඊට පස්සේ ෂෝ ආවා රහයි ජීවිතේ නිල්වලා ජයම ජය ආවා නිල්වලා ලේබලෙන් ඔන්නවා අයිබෝන් සංගීතකාරයෝ වැඩසටහනේ ඒ කියන්නේ ජොලිසියාගේ දෙවනි කොටස පළවෙනි කොටසේදී සම්ප්‍රදායික විදියට මම ඉල්ලීමක් කරනවා ආරාධ්‍ය ශිල්පියාගෙන් ඔහුගේ කොහොමද කලාවට ප්‍රවිෂ්ඨ වීම සහ අතීතයේ ඔහුගේ පවුලේ විස්තර යනාදිය. නමුත් මේ ජොලිසියාගේ ජොලි වැඩ නිසා මටත් ඒක අමතක වෙලා ගියා. ඒ වැඩසටහනින් අමතක වී ගිය දේවල් මේ වැඩසටහනට ඇතුළත් කරලා අපි මේ දෙවෙනි වැඩසටහන අද මේ ආරම්භ කරන්නේ. අයිබෝන් චන්දු. චන්දු සාමාන්‍ය මම අහනවා එන ආරාධ්‍ය ශිල්පියාගෙන් ඔබගේ කොහොමද මේට ප්‍රවිෂ්ඨ වීම මොන විදියටද උනේ ඔබ පවුලේ කලා ශිල්පීන් හිටියද අධ්‍යාපනය ලැබූ පාසල යම් දේවල් ඉතින් කොහොමද ඔබේ විස්තරය අයියේ මම ඉස්කෝලේ යන කාලෙත් ඔය කතිකෝද ශිෂ්‍ය සමිතියේ ඒ කාලේ ඉස්කෝලේ පායක මතක් කරනවා පළවෙනි ඉස්කෝලේ පීල්ලවත්ත මහාවිද්‍යාලය කියලා කොහෙද කටුනායකටත් මිනගොඩත් අතර තියෙන පීල්ලවත්ත ඒ ඉස්කෝලේ ගිහිල්ලා 3 වසරේදීම මමයි මගේ නංගිලා දෙන්නයි පොඩි නංගි හිටියා ඒක ඉස්කෝලේ යන්නේ මගේ යාළුවත් මාත් එක්කම අස් වුණා. ඒ කියන්නේ පොඩි කාලේ ටික චන්ඩි ගතියක් තියෙනවනේ. ඔව්. උන්නාරු කියලා තියෙන ඒත් අපි ගමේම නෑදෑයෝ ඉන්නේ. අපි දැවමුට්ටාව කියන ගමේ ඉන්නේ. ඒ ගමේ මම එහෙට ගියේ මොකද දැවමුට්ටාව ගමේ ඉස්කෝලේ යන්නේ නැතුව රණ්ඩු වෙයි කියලා පොඩ්ඩක් ඒ කාලේ මේ චන්ඩි කියලා ගතියක් තියෙනවා. අපිට අර කරාට මම මේ ටයිකොන්ඩු එහෙම කරලා තියෙනවා. ඉතින් ටයිකොන්ඩු කියන්නේ ක්‍රීඩාව. ඉතින් අපි මේ ක්‍රීඩාව එන්නේ අපි හදන්නේ ඒකෙන් ගෙදරට ගිහලා නංගි කෙනෙකුට හරි අයියට හරි ගහන්න හදන්නේ. අර ඒ කාලේ තරුණයෝ මෝඩ වයසේදී. ඉතින් කොහොම හරි මට ඒ ඉස්කෝලෙන් මට රණ්ඩුවක් වෙලා එක්කෙනෙක් මම ගහගත්තා. මොන වයසේද ඔය? ඒක ග්‍රේඩ් 3. ඈ? තුන්වෙනි පන්ති. මට ගහද්දි මමත් ගැහුවා ගාලා ගෙදර ආයෙත් පස්සේ මට උණ ගැනුණා. ඊට පස්සේ මම කිව්වා මෙතන රිදලක මෙතන ගලක් වගේ අහුවෙනවා. ගල් කූරක් අඟල් දෙකක් විතර වැයලා. ගල් කූරෙන් ගහලා ඒ ළමයා තරහ වෙන්නේ නෙමෙයි අර ඔය ගල්ලෑලි වලින් ඒක ගල්ලෑලි ගල් කූරනේ. ඊට පස්සේ අම්මා බය වෙලා එතන අස් කරගත්තා. ඊට ආර්යරත්න කියලා මගේ යාළුවෙක් එයයි එයාගේ අක්කයි නංගිලා දෙන්නයි මල්ලිවයි එයත් අස් කරගත්තා. අස් කරලා දැවමුට්ටා ඉස්කෝලේට ආවා. ඒකේ මම ඉගෙන ගන්න ගමන් ඉතින් සංගීතේ ඉතින් අපි ඒක හිටියා විදුහල්පතිනේ පීසීලි නෝනා මහත්මයා කියලා අපි කියන්නේ ලොකු නෝනා මහත්තයා කියලා. ගමේ තාල. එයාට හොඳට සින්දු කියලා සාමාන්‍ය ඉස්කෝලයක්. ඔව් සාමාන්‍ය මේ කනිෂ්ඨ විද්‍යාලය. කනිෂ්ඨ විද්‍යාලය. ඉතින් මේක ඉගෙන ගත්තා ග්‍රේඩ් 9 වෙනකන් තියෙනවා.
එතකොට තිබුණේ ජාතික පොදු අධ්‍යයන සහතික පත්‍ර විභාගය. NCG. NCG මම NCG මාත් කරේ NCG. NCG අයියා NCG අවුරුදු දෙකක් තිබුණා මම දෙවෙනි කට්ටිය. දෙවෙනි මම පළවෙනි එකේ 6යි 4යි මදි. ඊට පස්සේ මම දෙවෙනි සැරේ ඉල්ලුවා 7යි 5 ඉස්කෝලෙන් මම පාස් වුණා. ඉතින් එතනදී අපිට සින්දු කියන්න කියනවා. ඉතින් කතිකෝ සින්දු ඒකේ එතකොට කියන්නේ මොන සින්දුද? ජොලිසිය නෑනේ. එතකොට ජෝතිපාලේ ඒව නෙමෙයි කියන්නේ. දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටිය ඔය වගේ සින්දුම කියන්නේ. ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ යන ඒකට හරි ආසයි. තව මට මතකයි. මොකද්ද? ඒක ලස්සන ආදරේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු ඔබ මතු බුදු ඒ ලස්සනට කිව්වානේ දැන් කියන්න බෑ මොකද 100 පුරුදු වෙලා 100ම අහන්නේ ඕන දැන් කියන්න උගුරත් බැරන් ඔව් වෙලා තියෙන්නේ 100ගේ අනින්නම් මයිකල් ජැක්සන් සින්දු කියන්නත් පුළුවන් අමතක නොවන වචන වැඩක් කියන්නද මම දැන් ලෙබනන් ගිය වෙලාවේ ඒ ෂෝ එකට එක ගායකයෙක් ගේන්නේ ලංකා කොල්ල ටිකක් බෑන්ඩ් ලංකා බෑන්ඩ් එකක් ගහන්නේ ලෙබනන් එකම තැන තියෙන්නේ ෂෝ 4ක් සතියට එකයි එතකන් කාලා බීලා ජොලි ඉන්නේ මම දැන් මම සිංහල සින්දු 35ක් 40ක් කියනවා තුන් ගමනක් නගින ස්ටේජ් එක හතර ගමන අන්තිමට ජොලිස් එක රැවුල ගලවලා අන්තිම දවසේ පෙන්නනවා එදාට සෙනග හවුස් ෆුල් එදා මකින් පස්සම රංජන රාවණා ගියේ රංජන්ට මාසයක් ඉන්න උන්නේ පළවෙනි ෂෝ එකේම රංජන් ගොඩ රංජන සෙනග ඇවිල්ලා තියෙන උතුරන්න රංජන රාවණ නළුවනේ නළුවා ගායකයා ඉතින් හිතෝන මොනස් අපිට වඩා අපි ගිහලා සින්දු කියලා කාලා බිලාව මිසක් අපි හිරේ ගෙවල් වල ඉන්න කට්ටිය බලන්න ගියේ නැහැ රංජන් ගියා රංජන දේශපාලනය කරන්නේ නැහැ රංජන රාමනායක රංජන රාමනායක ගිහලා පරිප්පුකුත් කාලා තිබුණා මට මතකයි ප්‍රසිද්ධ වුණේ ඔය අමාරු වෙටිච්ච අය වෙනුවෙන් පෙනී ඉඳලා එතන ඒ ප්‍රශ්නකුත් එයාට එහෙට යන්නත් බැරුව ගියා එයා ඒ මිනිස්සුන්ගෙන් කතා බහ කරලා මෙහි ඇවිල්ලා පේපර්ස් වල පත්‍ර වල දාලා එහෙම දැක්ුණා ඉතින් මට දැන් හැමදාම සින්දු කියනනේ අපිට ඔය හින්දි ඕනේ කියලා අපේ සමහර ගර්ල්ස්ලා පාකිස්තාන් තමිල් කට්ටියත් එක්ක එෆස් තියෙනවා ඒගොල්ලෝ නැත්ත ලැජ්ජෙන් නොනෑ කියන වෙන එක කවුරුත් දන්නවා ඒ ළමයි කියනවා අනේ අයියේ ජොලිසි අයියේ අනේ ඔය හින්දි සින්දුවක් කියන්නකෝ මම මේ හින්දි එක ලියලා දීපන් කියලා ඒකෙකුට කිව්වා ලියලා දෙන්න කියලා ලක්ෂ්මන් කියලා ඌ ලියලා දුන්නා ඉතින් මම බලන්න කියනවා ඉතින් මට ජෝක් එකක් දාන්නත් බෑනේ මම රයිට් ඔබට ඕනේ හින්දි මම රූප තේරා මස්තානා යස් ඕකේ අයි ඒගොල්ලෝ කැමති මම රයිට් මම දැන් මයික් එක අරගෙන रूप तेरा मस्ताना प्यार मेरा कोल्लो नो 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 එයා ඔයන්ඩු කියලා උට දුන්න මයික් එක रूप तेरा मस्ताना මම නානෝ रूप तेरा දැන් එන ජෝක් එකක් එන කොල්ල ඌ කියනවා අරුන් දන්න මම බයිට් එකක් කරන්න කියලා පස්සේ මම දැන් සින්දු ඇත්තම සින්දු දැන් ලියාපු කියන්නේ रूप तेरा मस्ताना प्यार मेरा कोल्लो मतलब ඒවත් දානවා 100 ගේ दीवाना भूलू कोई हमसे ना हो जाए දැන් ඊට පස්සේ रात्रि नशीली ඉතුරු ටික පේන්නේ නැහැ ඔව් එහෙම කියනවා ඕකි ඩෝලි ලස් මම එක ලියලා නැහැ ආයේ සර හින්දි කියන්නේ නැතු අම්මපා අයියෝ අපෝ රූප තෙරා මස්තානා ඉතින් මම ඕක නිකන් බීලෝට ඇවිල්ලා ඩෙන්සිල් ලෝකේ කොටට කිව්වා ඔව් ඒක ෂෝ වැයි වැලා ඩෙන්සිල් මෙන්න ඔව් ජොලිසියා මෙතෙක් සිංහල සින්දු කිව්වා අද හින්දි මේරියස් ගහන්නේ මේරියස් බෑක් කරන්නේ මේරියස් හරිස් බෑක් ඒ කාලේ මෙන්න ඉතින් මේරියස්ලා ඉතින් බෑකින් ඉතින් පට්ට හින්දි දුන්න මියුසික් සුමිත් මම කෝ ඒක දාන්න බෑ මම බොරුනේ විතර එක කියන්නේ කොහොම මට මෙන්න ඊට පස්සේ අර හින්දි සින්දුවේ දෙන්න රූප තෙරා මස්තානා ඒක දිගටම කියන්නේ බෑන්ඩ් එකේ ගහන ඔරිජිනල් එකද ඔරිජිනල් එක ගහන්නේ රූප තෙරා මස්තානා ඉතින් අර ටික රාත්‍රී නසීලි ඉතුරු ටික දන්නේ නැහැ ඕකි ඩෝලි මේ ගලියලා තියලා නැහැ ආයෙත් සරයක් හින්දි කියන්නේ නැතු අම්මපා අයියෝ අපා ටයිමින් ඔක්කොම මෙලඩි ගානට කියනවා අයියෝ දැන් මීගුමි කට්ටිය මට කතා කරලා කිව්වා ජොලිසි හැම කෙනාම අපිට මාළු වල සින්දුවක් කරන ඔය හදලා නැහැ නේ එකක්වත් වැඩක් නැහැ කියලා. මොකද අපේ ගෙදර අපිට වඩා අපේ බල්ලන්ට මාළු ගේනවා. සතියේට ගමලා ගිහලා මාළු ගොඩක්. දැන් සත්තු අඩු ලෙල්ලමට යනවා හැමදාම ගෙවල් ළඟ තියෙන්නේ. ගියාම අපිටත් කන්න බල්ලන්ට විශේෂයෙන් තියෙන්න ඕන මාළු. ඉතින් මාළු ගන්න ඉතින් අපි හඳුන්න මාව ජොලිසියා කියලා. ජොලිසියා හදන්නකො සින්දුවක් කරනවල වැඩක් නැහැ හිටියට ගමේ වෙලා. ඊට පස්සේ මම අර හදිස්සි කැසට් එකට දැම්මෝක ඇන්ටනි කැසට් එකට දැම්මේ ජොලිසියාගෙන් ජොලි සනා ඒකේ ජොලි සනාගේ සින්දුත් තියෙනවා ඔව් ඊට පස්සේ මොකක්ද දන්නවද හැදුවේ
මාලෝ හුරුල්ලො සාලයෝ මාලෝ හුරුල්ලො සාලයෝ ලාබයි දැන් අල්ලපු මාළුමේ දැන් අල්ලපු මාළුමේ ලාබයි ගණ්ඩකෝ මාලෝ හුරුල්ලො සාලයෝ උඩාගෙදර මැගිනෝන මාළු මගෙන් අරගත්තා මාළු ටික ප්‍රශ්න්න උන්ද මට පෙම්බැන්දා මැගී හොඳ හැඩකාරී ඉල්ලනව මගෙන් සාරි හින්දම ගෝරි බාරි නොවේ වදක බාරි දැන් ඕවෙන ඕක අහලා තියෙනවා මම. ඔව්. ජාපාලොමින් ටෝකියෝ කියන හින්දි සින්දුවක් නෑ ඔය සින්දුව මම අහලා තියෙනවා. ඒක ටිකක් ජනප්‍රිය වුණා ගොඩක් කිව්වා. ඔය බීච් සයිඩ් එකේ ගියාම ඕක කියනවා. හැබැයි ඔක ඉතින් ඒක බැක් කළේ ඒක ඔරිජිනල්. හැබැයි ඒකට ඇන්ටනි සෑහෙන මහන්සි වුණා කැසට් එකට CD එක. ඒක බැක් කළේ මහින්ද අයියලා එන සෙට් එකක්. ඒ කියන්නේ ඔරිජිනල් ඕකෙස්ට්‍රා දාලා ගන්න. ඔව් ඕකෙස්ට්‍රා දාලා. බෑන්ඩ් මියුසික් නෙවෙයිනේ. නෑ හොඳට ගැහුවා. ඔව්. හොඳට ගැහුවා හරිම රස. මහින්ද අයියා ලීඩ් ගැව්වේ බැන්ජෝ ගැව්වේ අපේ ඇන්තනි සුරේන්ද්‍ර ඩොල්කි තබ්ලා නිශාන්ත මැරුණා. එන සෙට් එකක් අපේ වරකාකුඩගේ සර්ගේ පුතා තබ්ලා ඔය හැමදේම ඒ පරිණි කිව්වා ඔගියගේකට ඔගියගේ මම ඉල්ලුවේ ඔගියගේ මට ඕනේ මේකේ මේ මියුසික් කියලා. ඒ වගේම ඇන්තනි සුරේන්ද්‍ර මගේ තව එකක් තියෙන කන්දුඩින් හඳ මාමා කියලා. ඒක ජොලිසියට නෙමෙයි චන්දුර හදපු එක. ඒ කියන්නේ නෝමල් වර්ෂන්. නමුත් ඔගිය කිව්වා ඒක ජොලිසියට දාන්න කියලා. බලමු. ඒක නෝමල් ජොලිසියට අපි චන්දුගේ හඳින් කිව්වා. ඔව් කමන්නේ. ඒ සින්දු හදතේ මතක් කළාට කමන්නේ. කමන්නේ ඕන දෙයක්. ඇන්තනි සුරේන්ද්‍රට ඔගිය කිව්වා මෙන්න චන්දු අර සින්දු කියන්නේ අර හඳමාම ඒක දාන්න. ඒකට ඉතින් අරයා නොටේෂන් පොත අරගෙන චන්දු මේක හල මචන් ඇන්තනි සුරේන්ද්‍ර එච්චර රත්තර මිනිස්සෙන්නේ. මට නොටේෂන් දාලා දෙන්න කිව්වා. කොලයක් දීලා. ඔව්. මන් දන්නවද? මන් දන්නේ නෝඩ මොංගෝ දන්නේ. එන්න මේ කවුද මේ මිනික හම් කරලා දේ මම බරුනේ මචං කියලා කතා හරි හොඳයි. පස්සේ මම දැන් එයාට කියනවා බැන්ජෝගෙන් මට බැන්ජෝ එකක් ඕනවා. උඩෙක්කේ ඕනවා. මට ඕන බහන්න මං ඔගේ ඉඩ කියනවා. මෙතෙන්ට ඕන මේක. පැංගල මන් දැන් කියනවා කටින්. පැංගල සුරේන්ද්‍රට ඉතින් සුරේන්ද්‍රට ආයති ඕක. සුරේන්ද්‍ර එම්ම එවෙලම චමාරු මචං ගැව්වා ඉතින් පට්ට ගහිල්ලා. අර සොඳුරිය ප්‍රේමිය දයාවි කියන එකට ගැහුවා කියන්නේ ඇත්තටම ඒ වගේ මම වාසනාවන්තයි. මොකද මට මහින්දය ෆුල් බෑන්ඩ් එක ගැලසිස් බැක් කළා. බැක් කළා මහින්දය තමයි තනිකර ලීඩ් ගැව්වේ. ඇන්තනි සුරේන්ද්‍ර බැන්ජෝ ගොඩක් දෙනා සහයෝගය ගත්තා ඒකට. අර සින්දුව චන්ඩුගේ හඬින්. ඔව්. මගේ කටන ලස්සන නෑ දැන් අපි කියමු අවුලන්නේ. කන්ද උඩින් හඳ මාමා අන්න පුතේ තරහෙන් එබි බලනවා කන්ද උඩින් එබි බලනවා නුඹට ගෙනා කිරි පැණි මගදි පුතේ හඳ මාමා කාටද දීලා උඹට ගෙනා කිරි පැණි මගදි පුතේ හඳ මාමා කාටද දීලා එදා වගේ නොවේ මෙදා හඳ මාමත් වෙනස් වෙලා ඇසුරු කළා මේ ළඟක ඉඳන් මිනිහයි කියන දරුණු සතා ඇසුරු කළා මේ ළඟක ඉඳන් මිනිහයි කියන නපුරු සතා එදා ඉඳන් තමයි පුතේ හඳ මාමා වෙනස් වුනේ. ඔය සින්දුව අපේ පළවෙනි එකේ තිබුණාද? පළවෙනි එක හඳ මාමා තිබුණා නේද? පළවෙනි එකේ තිබුණා. ඔව් පළවෙනි එක මට හොඳට මතකයි මේ. ඒකට අලුතෙන් තමයි මියුසික් කරේ. ඒක තමයි. ඔය සින්දුව මගේ ඔළුවේ තියෙනවා. තිබුණා. ඒක තිබුණා. ඒක අර 100ක සින්දුව වගේ. ඔව් ගොඩ මඩ දෙකම ඒක තිබුණා. ඒකක් තිබුණා. ගොඩ මඩ දෙකම ඔය එකත් චන්දු. හැබැයි ඒ කාලේ වොයිස් ලස්සන දැන් මගේ අර බෙලෙක් හනක් ඉන්න. කමන්නේ. හැබැයි අර හඳමාම සින්දුව දැන් පොඩි කාලේ අපිට අපේ අම්මලා තාත්තලා පොඩි ළමයිට වඩාගෙන පෙන්වන්නේ හඳ. ඔව්. අන්න පුතේ හඳාම ඇවිල්ලා කිරි පැණි ගෙනල්ලා මේ බත් කට කාපන්. එහෙමනේ කඩ ගමේ භාෂාව. මේක කාපන් කෑමෙන් පස්සේ උඹට කිරි පැණි හඳ මාමා දෙනවා. දැන් පොඩි එක හඳ මාමා දී බලනවා. දැන් මට මම ලියුවේ හඳ මාමා දී හඳ මාමා පොඩි එක බය ගන්න ඕනෝ. හේතුව හඳ මාමා කිරි පැණි කොල්ලට දෙන්න ගෙනාවා. මගදී හඳාම ජරාව කාලා කාට හරි දීලා.
ඒ අන්තිමට ඇසුරු කළා මේ ළඟකින්ද මිනිහයි කියන දරුවෝ සතා. එදා ඉඳන් තමයි පුතේ හඳ මාමා වෙනස් වුනේ. උදාහරණයක් කියන්නේ. දැන් මගේ අර ගොඩමඩ දෙක මර සින්දුවයි ගොඩමඩ දෙක තින්නේ. ඒකත් ඉතින් මරු සින්දුවක් අපරාධයි. ඒක ඔව්. ගොඩමඩ දෙකම සරුසාරය අගහිගකම් නැත මට ගොඩමඩ දෙකම සරුසාරය අගහිගකම් නැත මට මගේ පැලේ එළිය දෙන්න වරෙන් මැලිකේ අනික වරෙන් මැලිකේ අනික පලබර වී ගොයම් කරල් මද සුළඟේ නැලවෙනවා පලබර වී ගොයම් කරල් මද සුළඟේ නැලවෙනවා කුඹු කෙන්නා වරල විදා එන මැනිකේ සිහි වෙනවා ගොඩමඩ දෙකම සරුසාරය අගහිකකම් නැත මට මාගේ පැලේ එළිය දෙන්න වරෙන් මැනිකේ අනික වරෙන් මැනිකේ අනික හේන්නේ පැලේ පැල් රකිනා මගේ පාළුව මකලන්න පාළු පැලේ පැල් රකිනා මගේ පාළුව මකලන්න හනික හනික වරෙන් මැනික මගේ පැලේ පහළවෙන් සින්දුදි කරන්න ඉතින් අපිට දැන් ප්‍රොඩියුස් කරන්න නෑ නේ කවුරුත් නෑනේ මම නැවතුවට පස්සේ ඔක්කොම නැවතුවා ඔක්කොම ඉවරයි ඉතින් දැන් අපි සල්ලි දීලා කරන්න ඕනේ ඉතින් සල්ලි දීලා කරුවත් අපි බැලුවා ඉතින් ඊට වඩා හොඳ ෂෝ ටිකක් කිය දැන් ඉතින් ওই ෂෝ ටිකක් කරලා හම්බෙන සල්ලි වලින් ජීවත් වෙනවා අලුත් දෙයක් දාන්නද මගේ පූසා සින්දුවත් හොඳයි දැන් අර සින්දුව කමල් බියන්විලගේ කමල් බියන්විල ඉන්න ඒක මොකක්ද දන්නවද 6-8 එක ඔව් ස්ටේජ් එකේ ඉල්ලන එක 100ද කියන්නේ 100 ඔව් කමල් බියන් තමයි ජොලිසියන් චන්දුරන් ලියපු සින් තියෙන අර මට්ටමට ඒක පස්සේ සුවෙන්දට මල් මත රොන් සොයලා හේ යයියුන් තටු සලලා රටටන් පොඩි ළමයින් අට බිය වීලා හැංගේ ගුලි වීලා සමනලයාගේ හිතේ වෛරය නැනේ පුතේ ඌ හරි අහිංසක සතා තලලා විදලා තටු දෙක ලෝලා හිරිහැර කරනු එපා සමනලයාගේ හිතේ වෛරය නැනේ පුතේ ඌ හරි අහිංසක සතා තලලා විදලා අනේ තටු දෙක ලෝලා හිරිහැර කරනු එපා සුවඳට මල් මත රොන් සොයලා හයි යයි තටු සලලා ඔතී කොල්ල නටනවට ලස්සනයි බෑන් මොතර ගන්න ළඟ හැම බෑන්ඩ් එක ප්ලේ කරලා තිනවට විශේෂයෙන් ඔය සින්දුවේ මෙලඩියට කිසිම දෙයක් මම කිව්වේ නැහැ and සම්පූර්ණ රැල්ලට කැසට් නීලයට කතා කරලා කළා පළවෙනි කැසට් එකේ ඒකට දැම්මේ ওই සින්දු ටික ඇන්ටන් දුන්නා ඇන්ටන් කීබෝඩ් කරන්න බෑනේ ඇන්ටන් ඔක්කොම සංගීත නිර්මාණ ඔක්කොම යා ඇන්ටන් එතන පැලෙන්න ගහනවනේ ලස්සන උගේ නිර්මාණ සිංහලෙන් ඉපදීලා ওই සින්දු ඔක්කොම යාගේ ඒ සින්දු සිංහලෙන් හෙන්රි කල මාස්ටර් ඒකත් එයා තමයි මේ හෙන්රි කල මාස්ටර්ගේ එයා තමයි මියුසික් කරන්නේ ඔක්කොම ඒ සින්දුවත් කිව්වද බලන්න අපි සිංහලෙන් ඉපදීලා කිව්වා කිව්වනේ කිව්වනේ නෑ කිව්වේ සිංහලෙන් ඉපදීලා කිව්වා ඒක කිව්වා කල්දේර මාස්ටර්ගේ එතකොට දැන් ජොලි සීයා එතකොට සුදු සීයා සුදු සීයා තමයි අර සන්දුගේ හඬ තමයි ඒක දැන් එතකොට සුදු සීයා බොහොම බැරෑරුම් පඬිත සීයා කෙනෙක් ඔව් පඬිත එයා ෂෝ එකට අර ඒක බුද්ධල ගිය ප්‍රසංගයට ඇවිල්ලා ජොලි සීයාගේ ආරාධනෙන් එන්නේ ඔව් මේ ඉතින් ආවම කියනවා ඔව් ඉතින් නිවේදක හැබැයි ජගත්නාත් අණ්ඩි කතා කරන්නේ නිකන් බොහොම පඬි බොහොම ඔව් පිළිගන්න කවුද ජොලි සීයාගේ අයියා සුදු සීයා ඔව් සුදු සීයා මොකද මේ දැන් අයියාගේ මේ ජොලි සීයාගේ වැඩේට මම ඉතින් ඔහුගේ ගීතවල මම ප්‍රිය නැහැ මනාප නැහැ මම කැමති ප්‍රබුද්ධ ගීතවලට සම්භාව්‍ය ගීතවලට මම කැමති මම සංගීතය කරපු කෙනෙක් ඒ ජොලිසියා වැඩක් නැහැ ඉතින් ජොලිසියානේ මේ එයා ටිකට් එක උතරම් ඔයාලට මෙහාට එන්න කියලා තියෙන්නේ එයානේ අවස්ථාව ලබා දුන්නේ ඒක වෙනම දෙයක් මම හදාරපු ගීත මේම කියලා කියන්නේ ඉස්ලාම මම හැබැයි ඒතර මම කළේ ඉස්ලාම අමරදේව මාස්ටර්ගේ සින්දුවක් සුදු සීයා කියන්නේ සුදු සීයා අමරදේව මාස්ටර්ගේ එකක් අර ස්ටාර්ට්ම කළේ මොකක්ද දන්නවද
කිය හොඳට සිංහලන්න බෑ දැන දැන්. සසර වසන තුරු නිවන් දකින්න තුරු සසර වසන තුරු නිවන් දකින්න තුරු පින්කෙත හෙල සුද්දික බූස ඇවිල්ලා කො අර අපේ පූසි මෙතනත් ඇවිල්ලානේ. ඒ කියන්නේ මම ආවෝ කියනවා. අර බූසිට ඕ පූසිට අර ඔඩොක්කෙන් පැනලා මොනවද ගෙනාවේ කියලා අහන්නේ. දැන් මට සීන් එක පේනවා. ඊට පූසා කරෝල ගෙනල්ලා තියෙන්නේ. අර අපේ ගෙදර වයිෆ් කෑ ගන්න කරෝල නැති ඉඳ. පූසි ඊට පස්සේ එළියට තාප්පෙ ළඟට ඇවිල්ලා ඒ කියන්නේ කමු කියනවා. අපේ පූසා කියනවා ගියත් පූසි ළඟට ඇවිල්ලා කරෝල කෑල්ල අරගෙන අපේ මිදුලට එනවා. ඊට පස්සේ කිව්වා අර සුරංග මේ කමල් බියම්විල ලියලා දුන්නා කියලා සුරංගන රූප ශ්‍රියා රුව වරංගන රංගන ශ්‍රියා මින්දද මන බඳිනා මුව පුන්සඳසේ දිලෙනා දැසමන් මාල ඔතා රුව කැන්දන නාරිලතා කැන්දන සුව සදනා අති සුන්දර රූ සොබනා. ඒක මරුසින්ද හරි ලස්සනයි. කොකු මගරා පාස වත තවරා රහස පැළඳු මිනි මෙවුල බඳලෙලෙනා මියුසික් කරන තබ්ලා එන්නකොට හරි ලස්සනයි. ඒකට දැනෙන සින්දුනේ. ඔව් මොකක්ද ආසයි මම ඇත්තටම ඔයා විඳිනවා ආසයි. thank you මම එහෙම ආදරේ ආශිර්වාද කළාට. එතකොට අපේ සුදු සීයා මොනවද තව කියන්නේ ඔය වගේ ප්‍රතිභාපූර්ණ ප්‍රතිභාපූර්ණ ගීත මොකක්ද තව කියනවා. කොළොම් තොට නැත මහලුවි අවන් හල නැත ඇරැනිවී එදා හඳමයි අදත් යව්වෙනයේ ඒත් අපි දෙන්න බලන් කැඩපත් සුඳුරී. මියුසික් තිබුණා මරු. ඔව් ශාෂ. එතකොට දැන් අමරදේව මාස්ටර්ගේ ගීත විතරයිද ඔය මේ ඒකට යූස් නෑ මම පිටරට මාතේ සින්දුවක් කළා. බොක්ස් ගිටාර් විතරයි ගැහුවේ. ඔව්. මට හැබැයි සිං කරන්න බෑ අයියා. ලස්සන නෑ. එයා ලස්සනයි කොට ලස්සන නෑ. ලස්සනයි කියලා. ලස්සන ඕන ඔයාගේ ආරම්භයේ දා 100 එකක් කරමු කියලා පටන් ගත්තා නම් මම අද මෙතන මගේ ඔක්කොම නිර්මාණ කෙලි. හැමදේම දෛවයේ අපි කියන්න ඒක මොකද? දෛවයෝගයකින් නොවේදු හමුුණේ අප හමුුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුුණේ ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යෞවනේ සෝකයේ රුදුවේදනාවේ කඳුළු සයුරේ උළුපතයි. අතියෙන්ද දැන් ආසයි දැන් මේක ඔබගේ වැඩසටහන මේක මම කාලය ගන්න වැඩිද වන්ද නෑ මොනවා ටීම් මගේ වයිෆ් මල් වයිෆ් නෙවෙයි ගර්ල්ෆ්‍රෙන්ඩ් කාලේ. ඉතින් අපි හම්බුනාම මට කියනවා කොයි කාලේද විවාහ මට දැන් ලොකු දුර දැන් 44යි. ඒ කියන්නේ මෙදලා පළවෙනි අවුරුද්දේ බබේ 80 ගණන් වල වෙන්නේ 80 ගණන් හරි 89 බබා හම්බුනේ. යාළුවෙක් අවුරුදු 4ක් හිටියා. එයා තමයි මගේ මේ රැවුල දොලිසක රැවුල. මගේ පළවෙනි රැවුල හැදුවේ කමල් මේ තරිඳු ප්‍රේමානන්ද කියලා මම දන්න හොඳ චිත්‍ර ශිල්පියෙක්. එයාලා අයියත් ගායකයෙක් නීල් ටෙලිලාන්ද කියලා. ඒ රැවුල තමයි වැඩි ආරක්ෂාවට මමයි ඩෙන්සිලුයි ඩුබායි මේරියස්ලත් එක ගියා ක්වීට් ෂෝ එකට. අපි ඊට පස්සේ කිව්වා අනිත් ෂෝ එක තියෙන්නේ ඩුබායි. අපි දෙන්නට වේලසනේ යන්න පුළුවන් කියලා අරගොල්ලෝ සවුන්ඩ් සරන් කට්ටිය shopping කරලා එනකන් මයි ඩෙන්සිලුවා ක්වීට් වලට. sorry ඩුබායි වලට.
ඩුබායි ෂෝ එක කැන්සල් වුණා. මේරියන්ස්ලාට ඉන්න වීසා කතන්දරයක් වුණා. අර දැඩි ආරක්ෂාවට මොකක්ද තියේ? ඒ වගේ රැවුල මම ඩුබායි රූම් එකේ උඩ කෑල්ලේ තියලා අනිත් අර ළමයිට තෑගි බෝ ගෙනාවෝ වෙනම දාගත්තා. හදිස්සෙම යන්න කොන්න ටිකට් වල අද යන්න බුණා. අපෝ යන් කියලා අපි ආවා. එදි රැවුල එහෙ දාලා ඩුබායි. ඊට පස්සේ කවුරු හරි කියතන මේරියන්ස් ෂෝ එක කැන්සල් චන්දුයි ඩෙන්සුලු ඉන්නවා කියලා. මට වයිෆ් කිව්වා මෙන්න නීලය කොල්ලේ සම්පල නීලය කතා කරලා කුලිය පිටි ෂෝ එක. පස්සේ මං කිව්වා රයිට් කොහමද ලැහැත්ති කියලා කීයකට හම්බ කරන එක කියලා. මම ඒ පාරම පහුවදා ෂෝ එකට යන්න ලැහැතුව රැවුල නැහැ. දැන් ජොලිසිය රැවුල නැතුව වැඩක් නැහැ. එතකොට මතක් වුණේ ඩෙන්සුලු ඇයි ඔයාද උඩ කබඩ් අර මේක උඩ කබඩ් එකේ තිබ්බේ. මං කිව්වා අයියෝ මොනව කරන්නද දැන් ඉතින් කියලා. ඒ තරුණ ප්‍රේමානන්ද අදපු මේ රැවුල දැන් වයිෆ් කිව්වා අපේ යාළුවෝ බඩේ තිලක් කියලා මල්ලි කෙනෙක් ඉන්නවා. එයාගේ පුතෙක් ඉන්නවා සජී කියලා. මාමේ මේ ඔයාගේ රැවුල වගේ අපේ ගෙදර සෙල්ලම් බඩු වගේ තියෙනවා කියලා අර ටෙඩි බෙයාස්ලා ඉන්නේ. ප්‍රීඩට් සෝන් එකේ වෙනද කලාවේ. ඔව්. ඒක අපේ වයිෆ් එවලෙන් මෙහුවා. මේ රැවුල ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තේ, ඉතාලි, ඩුබායි, අබුඩාබි මොන රටවල් කීගෙන ගියා. ඔය රැවුලද මේක තමයි මේක. ඊට පස්සේ දැන් දවසක් මරු කතාවක්, හීන හයන කතාවක්. දැන් අයියේ මේක වොෂ් කරන්න බෑ. ඒක හේතුව ඉතින් අපි අගපත හොදනවනේ මේ ෂර්ට් හොදන්නේ. මේකත් අයියේ දැමුව දාඩිය අල්ල ගන්නවා. ඉතින් මම දවසක් සැම්පු දාලා හොසට හොදලා අවුවේ තිබ්බා. අපේ ගෙදර බල්ලු ඉන්නවා. මෙන්න බලද්දි රැවුල එතන නැහැ. මං කිව්වා කුමාර රැවුල නැහැ. කොහෙද මං කිව්වා ලිඳ ළඟ අයිනේ තියෙනවා වැට මේකේ තිබ්බේ. රැවුල නැහැ බැරින්න. මට සැකයි පූසුත් ඉන්නවා. අද බලද්දි එක බල්ලෙක් අඩුයි. තව බල්ලු ඌලකට යනවා දුවනවා. අර වයසක ඌ මේක අර නේද රැවුල බූ අරන් ගිහිල්ලා එක බල්ලෙක්. අරන් ගිහිල්ලා මෙහෙම තියාන ගාලා ඒක කරන් දුවනවා. මං කිව්වා ඩොගි කියලා අත ගාලා රැවුල ගත්තා. රැවුල හොදලා බැලුවේ නැහැ. බල්ලෝ ගෙනින් ඉඳා. හේතුව පස්සේ කාඩ් බෝඩ් එක වගේ එනවා මේක. ඊට පස්සේ මේක හොඳට මේ ප්‍රෙස් කරලා මේව දාලා තමයි දාගන්නේ. දැන් මේ රැවුල රැත් නැහැ. ඊට පස්සේ වයිෆ් රැවුලම් මෙව්වා. ඒක සෙට් නැහැ. එක්ම යට යනකොට මට මෙහෙන්නේ නැහැ. මම හිතන්නේ මොකද මේක නිකන් මට තේරෙන්නේ නැහැ කියන්නේ. මොකක් හරි මේ බලවේගයක්ද කියලා හිතෙනවා. නෑ නම අමෘත මාස්ටර්ගේ සින්දුක මම හීනෙකවත් හිතේ නැහැ. මගේ වන් බෑන්ඩ් එකේ චන්දු ඩීසිල්ලාගේ සොන්දුකී. ඒකත් මතක් කරන්නද? ඔව්. ඒකේ බ්ලූ ෂයින් බෑන්ඩ් එක ගියා විජිතලා මහන්සිලා. උන් ගොඩක් මට උදව් කළා. බෑන්ඩ් එකේ කොල්ල අමතක කරන්නේ නැහැ. විජිත් ජයරත්න බෑන්ඩ් එකේ නායකයා, කමල් බියම්බිල, සේනක ජයකොඩි බේස්, ලීඩ් ගාවේ පුබුදුරණ සිංහ, රිදම් තුෂාර මේ ඩ්‍රම්ස් කළේ නීල් මල්ලි කියලා. ඒ නීල් මල්ලියා ගෙදර තමයි අපි රිහර්සල් කරද්දී විජිතලාන් පස්සේ විජිතලා ගෙදරට එහෙත් කනවා බොනවා. ඉතින් අපි කාලා බීලා සතුටින් හිටියා. අපි ගායකයෝ වෙන්න කියලා බෑන්ඩ් මෙම්බර්ස්ලා කියලා තරම් යන්නේ වෙදී උනේ. අපි නිකන් නිර්මාණ ටිකක් කරනවා. නිර්මාණ උඩින් මම තමයි ඉතින් ආවා. හැබැයි මේ විජිතාරන්ට මාර ප්ලේස් එකක් තියෙනවා අපේ පැත්තේ සෑහෙන පිළියරගෙන තියෙන අය නිර්මාණ කරනවා. කොහොම වැඩකාරයා. මේ කමල් බියම්බිල සේනකල ඔය කට්ටිය. ඉතින් මම කියන්න අපි කමතු වුණා. මොකක් හරි කියන්න ආවා. බ්ලූ ෂයින් බෑන්ඩ් එකේ දැන් ෂෝ එක කරනවා. මම ඒතකොටයි අමරදේව මාස්ටර්ගේ මගේ නිර්මාණ ටිකක් ටීඑම් දරන මහත්මයාගේ අඳුරු කුටිය තුල දොරගොළුලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් ඔය වගේ සින්දු කිව්වේ. ඒ අතරතුර මට හිතුණා නෙල්සන් අයියා තමයි නෙල්සන් අබේකොන් අපේ නෙල්සන් අයියා තමයි නිවේදකයා. නිවේදක මහත්මයා. ඊට පස්සේ මම ඔඩියන්ස් එකේ ආවා. චන්දුඩී සිල්වාගේ සන්දුකී කෙල්ම දැන් ඔක්කොම පිටිපස්ස බැලුවා. අයි මේ මොකද්ද මේ ඉන්නේ කියලා මම 100ට ඇඳගෙන. ඌ හරියන්නේ අපිට ඌ හරියන්නේ අපි කීටර් කාර්යෝ ගමේ මිනිස්සු. මට දෙන්න මහත්තයෝ දෙන්න. අරයා දන්නේ නෙල්සන් නෑ දන්නේ මම කියලා. එයාගෙද වෙන අයිටම් එකක් කියලා. කවුද විදිහට කවුද මේ? ඔය චන්දු ඉන්නේ. මේ මෙතන ප්‍රබුද්ධ ගීත ගායනා කරන්න සීයේ. ඔයා මෙතන ඇවිල්ලා මේක අවුල් කරන්න එපා කරුණා කරලා. ඔයාට ආරාධනා කාඩයක් තුනා වාඩිලා නෑ මහත්තයෝ අපි කීටර් කාර්යෝ අපි ගමේ මිනිස්සු. අපි ඒ කාලේ මේ පොල් කොට වලින් තමයි ස්ටේජ් එක හදන්නේ. මේ වගේ නෑ. මට සින්දුවක් දෙන්න කියන්න කියලා මම දැන් අර ඔක්කොම මගේ සින්දු අහනවා. දැන් අයියට මං කාඩ් එකක් දෙන්න අපේ මල්ලිට කාඩ් එකක් දෙන්න ඔයාලා ආරාධනා කාඩ් එක ලයිලා බලන් ඉන්නවා. මං කියන කාගේ සින්දුද? අනුන්ගේ සින්දු. කවුද මම? නෝමල් මිනිස්සෙක්. අමරදේව මාස්ටර්ගේ සින්දු ටීඑම් මහත්තයාගේ විතරණගේ මහත් සින්දු කොච්චර රහට කිව්වත් වැඩක් නැහැයි. ටීඑම් මහත්තයා නෙමෙයිනේ අමරදේව මාස්ටර් නෙමෙයිනේ. ඉතින් ඊට ජොලිසි අසීයාවනේ. දෙන්න මාත මට කියන්න පුළුවන් මොන කැල් මලක්ද කියලා මයික් එක කරගෙන දෙන්න මාත රට සර්පිනා මේ මොකද්ද කියන්නේ ශ්‍රුතියද මොකද්ද? කවාලා ගහන්න කොහොමද ගාවේ ගහන්නේ? අර චන්දු කියන කොල්ලට ගහන මට ගහන්න බැරි. කවාලා
විලඳ ජාති කියලා වැඩේ පටන් ගත්තා. දැන් සින්දු කියමු. කව්වාල්ලා දැන් ජොලිසියගේ පොඩි වචන වගේ දාන වැඩේට. ඔව්. කව්වාල්ලා විලඳ ජාති ජාති ඇති කොල්ලාත් රාන් කුඩුවේ ගිරවා දමාලා කොල්ලෝ යන්නේ ඉකිලි රවුදිදී ලැබ එන්න නම් මිනිස්සු අප්පුඩි ගන්න ගත්ත බලන් ඉන්නකම්. චන්දුර අප්පුඩි ගන්නේ නැහැ. 100ට අප්පුඩි ගන්නවා. නිරසනක වැඩි නැගලා. ඔව් අපි දැන් ඔය 100 කොහෙද ගම? ඉතින් මම ඉතින් ගම් ගියා මම කොයි චන්දු පුතාලා ගෙවල් ළඟ ඉන්නේ. අල්ලපු වැඩේ. තව සින්දුවක් කියන්න. මං කෝ අප්පුඩි ගන්න බලන් ඉන්නවා ගෙමනි අපායට ගහපු කැලෙන්ඩර් වගේ. අප්පුඩියක් ගන්න මහතෝ ඔක්කොම නැගිටලා අප්පුඩි ගා. රම්මනිකේ මාකේ අරන් non stop එක ගාව. ආලේ බැන්දම බෝදොස්කි අව දෙක තුන කිව්වා. ඒතර වම්බුරු සින්දු මන් දන්නෙත් නැහැ. එතකොට මෙන්න එදා මට නිල්සන් දෙය කතා කරලා කිව්වා චන්දු සම්ප්ලා ෂෝ එකක් තියෙනවා. මොකෝ කොහෙද? මොකක්ද ඒ නම? ආසිරි ඔබ සැමට. ජනප්‍රියම බෑන්ඩ් ෂෝ එකක්. ගායකයෝ ඒ කාලේ අයියේ 30ක් 40ක් වඩුක එන්නේ මම මම ගණිත සින්දු කියන මම ගායකයෙක් නෙමෙයිනේ. ඔයා එන්නකො මම දන්නම් කියලා අපේ ලිස්ට් එකක් තියෙනවා එන ලිස්ට් එක. වඩුක ඔතන 3 මිනිහට 4 මිනිහට අස්සම් කරනකොට කවුරුත් නැහැ මම අස්සම් කළා. අස්සම් කළාම ඔන්න සුනිල් පෙරේරා ටීම්ලා විතරක් ඉදරනෝ ඒ අපේ කලාකාරයෝ ඔක්කොම ප්‍රවීණ වෙනවා. ඇයිදි මම ටික ටික පස්සට යනවා. කවුද මම 100ට අරගෙන ඉන්නේ. ඒකනේ මම බොරු වඩක් දානවා. මම කෙට්ටුයි වඩක් දානවා. අමාව අන්තිමට දැම්මේ. අන්තිමට දාද්දි හොඳටම බීපු කට්ටියනේ යන්න බැරි. මත්කන් පානය කරලා ඉන්න කට්ටිය විතරක් ඉන්නවා. මං ගත්තා. මං කොල්ල මම මේ අවුරුදු 20ක් විතර තිබුණා. මං කමාදින්න ආවේ. මට මේ සම්ප්‍රදාන සංගීත ගන්න ඇමති සින්දු කියන්න ආසයි. නෙල්සන් අපේ කොම් මාතේ තමයි ආරාධනා කළේ. බෑවනා කිය. දැන් මට බයිනවා. මං කෝ හරි කොල්ල මං එක සින්දුවක් කියනවා. තුපි තප්පුලි ගාපුවා කියලා මම මේක මොකක්ද කිව්වේ? ඔව්. බෝදොස් කියා මාගේ බෝදොස් කියා ගාපු පුතේ. සිරිජේස නදිය කයින්ද ඩ්‍රම්ස් කරන්නේ දුරන්නේ. අතුල කීබෝඩ් කරන්නේ. ඊට පස්සේ non stop එක මෙන්න ඔක්කොම dance කරන්න ආවා. යන කට්ටිය අත කවුද 100 කෙනෙක් ආවා. ඊට පස්සේ ෂෝ ආවා. මම දන්නේ නැහැ. මට උදව් කරපු කට්ටිය අතර මම ෂෝල්ඩ් දාලා පැට්‍රික් දල්පදාවදෝ. පුංචි වෙලෙන්ද අපේ රුවන් මල්ලිගේ තාත්තා ෂෝල්ඩ් දාලා තිනවා. එතකොට ඩෙන්සන් උගේ උඩ ෂෝ දීලා තියෙනවා. සමන් අයියා ෂෝ දීලා තියෙනවා. තව ඉතින් කොටක් දෙනා තිලක් කුමාරරත්නායක ඊට පස්සේ ඉතින් ජනප්‍රිය වුණා දිගටම වැඩේ ගියා. තාම ඉතින් මට ජොලිසියා දැන් අපි මගේ රස්සාවනේ ආයේ දැන් මට මේක මාකට් කරන්න තිබුණා හොඳ ගානකට. ඒ කියන්නේ ඒක මම ගන්න තැන් තියෙනවා. කෝටි ප්‍රකෝටිපති ඔය ෆැක්ටරි පාර්ටි වෙද්දී ඒගොල්ලෝ මම නෙමෙයි කෝටි ගණන් ඒවට අයින් කරන්නේ. ඒවට ගණන් කියනවා. අර වකුගඩුවක්. එතකොට පිළිකාව එක ළමයෙකුට මගේ ගාන කියලා මම ඉස්රායෙල් ගියාම මට හම්බුණා මගේ මුදල. මම ඒක වෙලෙම ඒ දරුවට දුන්නා. කාඩ් පේන්න නෙමෙයි. ඔය වකුගඩු වලට ගෙවල් හදාගන්න අපි ෂෝ කරා. ඒක LTD ත්‍රස්තවාදී කාලේ කවුරුත් යන්නේ නැහැ මේ සමහර කලාකාරයෝ මම කියන්නේ ඒගොල්ලෝ මේ කොළඹ හතේ ඉඳන් AC ගල් වල හිටියට ඒ යුදවදින කාලේ ගියේ නැහැ. ඔය දීපාල් සිල්වා මම මදුමාදවලා නාමල් තව ගායකා ගොඩක් සමන්ද සිල්ලලා ඒ අපි සත පහක් කරන්නේ අපිට දෙන හැම ගෙදර මෝටාර් ඒ දෙන්නේ මෝටාර් තෑගි. ඔව් ගොඩක් කලාකාරයන්ගේ ගෙදර තියෙනවා මේ ඒ දීපුවා කැම්ප් වලින් දීපුවා. ඔව් කැම්ප් වලින් දෙන ඒවත් අහනන් දෙන්න නම් ගේට් පාස් දාලා දෙන්නේ ඒ අය කියලා. ඉතින් ඒ කාලෙත් අපි ගිහලා සින්දු කියලා ඉතින් ගොඩක් විනෝදුන සතුරු කරලා ත්‍රිවිධ සමුදාය මොරාලෙකට ගිහිල්ලා. දැන් මෙදත් උනේ එහෙමනේ. දෙත්තා ගුණාටුවට දැන් ඉතින් අර අවතන් වෙච්ච අවතන් නෙමෙයිකට කියන්නේ මොකද්ද වචනයක්? අලුත් වචනයක් කියන අවතන් කියලා කියන්න එපා කියලා රජෙන් කිව්වා. ඒ ටයිම් වල කියලා 7 5ක් නැතුව ෂෝ දවසට 4 5ක් 100ට දැන් නිකන් කියනවා. මියුසික් නැහැ. මියුසික් කිසි දෙයක් නැහැ මයික් නැහැ. මේ වගේම කට්ටිය ඉන්නවා 100 200ක් ඉදිරියේ කෑ ගහන සින්දු කියන්න ඕන. ඒකේ රට වෙනුවෙන් රටේ නායකත්වයේ දරපු කට්ටිය වෙනුවෙන් ගිහිල්ලා සින්දු කිව්වා. එතකොට අපේ ඒක පුද්ගල ප්‍රසංගයේ අපේ ජොලි සනා ජොලි සීයා ජොලි සනා ජොලි සනා කියන්නේ මෙන්න මේ වගේ සින්දු. ඒ පොඩ්ඩක් අර නිකන් පොස් ඒක අධ්‍යයත් ඇවිල්ලා නිකන් ඕකේ මම කියනවා රයිට් ට්‍රැප් කරන්න කියලා එහෙම ඉංග්‍රීසි වචන දෙකක් දාලා ඉස්සෙල්ලාම කියන්නේ මේක සැපතේදී එකතු වෙලා හාලෝ මචං කියලා පොඩි ජොලියක් දාලා ආයෙත් එනම් මචං කියලා විපතේදී ඈතන ඕන දෙයක් යන් හිතනා එයාද හරි මිතුරා
එයා මිතුරන් නොවේ හතුරා රාජකාලේ රජවරුන්ට පාස විතුරන් හිටියාලු රජු පාවදී මිතුරා පැනලයි ගියේ එක් කාලෙත් මේ වාගේ විදුලෝලොක් ඒ වගේ තමයි කියන්නේ. අපේ කැසට් එකේ තිබුණේ කන්නේ. අන්න රයිට්. ඔව්. කැසට් එකේ තිබුණා. නිකන් ඔව් ජොලිසිය නෙවෙයි. ජොලිසිය නෙවෙයි. නෑ නෑ. ඔය විදිහට මම පස්සේ ජොලිසිය ඔක කරා. කැසට් එකේ තමයි නිල් රායිගේ තිබුණා. ඔව්. ඒකනේ ඉතින් මම කී ගමනක් ඔක අහනවද අපි. කැසට් එකක් නෑ ගෙදර. කාගරි කැසට් එකක් අරන් ගිහලා රිවයින් බැටරි තියෙන කරන්ට් එකක් නෑ අපේ ගෙදර එතකොට. කරන්ට් එක නෑ අපේ ගෙදර. ඔව්. ඉතින් හැබැයි අපේ තාත්තලා හොඳ ටීටර් net කාර්ය. එහෙමද? ටීටර් තාත්තා මන් දන්නේ නැහැ මෑතකදී වෝල්ටර් කියලා කෙනෙක් කිව්වේ විතර ජයවර්ධන කියලා එයාලත් කිව්වා ඌමනේ වැල තාත්තා තමයි බණ්ඩාරනගර මහත්තයා අකමැති වෙලා සීදු ලීකෙලි ආනන්දේ නාන්තන් ලීකෙලි කණ්ඩායමේ නායකයෙකුලු අපේ තාත්තා. ටීටර් නම් ප්‍රධාන නළුවරු. ඒ කියන්නේ ඒක ඇවිල්ලා තියෙනවා. ඒ පරම්පරාව ඇවිල්ලා තියෙනවා. අමගේ සීයා බෙර ගහන කෙනෙක්. අර බෙර නැට්ටු බෙර ගන්න බෙර පද තාලිට එයාලගේ බෙර අපිට මට දැන් බෙරේකුත් තිබුණා. මගේ තාත්තගේ තාත්තා. අපි පවුලේ මගේ ලොකු අයියා තියලා කරන්නේ එයාට සින්දු කියන්න පුළුවන් ලස්සනට. මට වඩා හොඳට. මම හැබැයි ජනප්‍රිය වුණේ සීයා නිසා. සීයාගේ. නැත්නම් මමත් අර වගේ සින්දු, මේ වගේ සින්දු කවුරුත් කියනවනේ. ඉතින් ඒතර තැනකට එන්න අමාරු සාපරමිනක් ඉන්නවා. නෑ ඔය හැමදේම දෛවය තමයි. දෛවය. නැත්නම් අර ඔයාගේ ආරාධනෙන් මමත් අවස්ථාවාදී වෙලා රයිට් මේ මචං මට කරන්න දැන් මේ chance බෑන්ඩ් එක ගොල්ලකෝ කීප දෙනෙක් කිව්වා කරමු කරපම් මචං කරමු අර උන් බැක් කරන්නත් ගන්න තිබුණේ මට ඉතින් මම කිව්වා නෑ නෑ මම විතර ඒක සින්දු ගන්න බම් බලත් කියපල්ලා දැන් ඒකේ තියෙනවා සරිගම පද නිතාලේ වැටුනම ලස්සන සින්දු කියනවා ඉඳ හිත හැදපු ඒ වගේ සින්දු තිබුණා ඒක කොහොම එකක්වත් සංගීත කණ්ඩායම් එක්ක වැඩ කරන්න ගොඩක් කාලෙකට කලින් මේ දැන් ඔය ඔව් ඒ වුණේ ඉතින් ඒක දැන් ඇත්තටම ඔයා ඒකට අත ගැව්වට දැන් දැන් අයියා කැසට් ප්‍රොඩියුසර් කෙනෙක් හැටියට සම්ප්‍රව කමන්නේ මේරියස් කමන්නේ ඒ කාලේ ෆ්ලෑෂ් සරිදප කමන්නේ සන්ෂයින් කමන්නේ බ්ලූ ෂයින් ගත්තේ අර අපේ කමල් බියම්බිල කියන මං කිව්වේ එයා ටීචර් කෙනෙක් එයාගේ යාළුවෙක් කරා තමයි ඔය කලේ හැබැයි ඔයත් කලේ නිකන් නෙමෙයි ඒක අලුත් සින්දු ටිකක් මේ නව නිර්මාණ ටිකක් අපි එතෙන්ද තන දෙන්න ඕන වියදම් කරලා කරේ ඒක වියදම් කරන්නේ නැතුව ලක්ෂ ගණන් වියදම් කරලා කැසට් එකක් කරන එක පොඩිද අපි හීනෙකත් හිතුවේ කැසට් එක කරයි කියලා අපි අතින් සල්ලි දාලා තමයි කරන්නේ අපිට සල්ලි තිබුණේ නැහැ අතේ එතනින් තමයි හැමදේම අනේ ඒ ගැම්මත් එක්ක මම තනින් දන ෂෝ වලට සින්දු කියන්න ගියා බෑන්ඩ් එකකට ෂෝ තිබුණා ඉතින් ඔය වෙලාවේදී ඒ බෑන්ඩ් එකගේ දෛවය කියන්නේ අතර වෙලාව කියන්නේ දැන් ඒ වෙලේ මම යෝජනා කළ විදියට කැසට් ජොලිසියත් ප්‍රමුඛ වෙලා කැසට් එක කරා පසුබිම් සංගීතය සැපයීම නම් ඒ බෑන්ඩ් එකක් විදියට ඒ උගුඩ එතකොට අපි දැන් ওই විදියට සපයපු කට්ටිය තමයි ආරම්භ කරපු කට්ටිය තමයි සකුරා රේන්ජ් සකුරාරේ ප්‍රොමිසර්ස් මම දැක්කා ඒක ඒ වගේ සංගීත කණ්ඩායම් කීපයක් ඉන්නවා ජනප්‍රිය වුණානේ ගොඩක් අපි ආටිස්ලා දීලා ඉතින් ඔය ඒ හැමෝටම කලින් තමයි මේ මම ආවේ ඒ අවස්ථාව මම මේ බ්ලූ මට ෂයින් කතා කළේ මට බ්ලූ ෂයින් කණ්ඩායමට දුන්නේ නමුත් ඒක ඒ වෙලාවේ ඒක කෙරුන්නේ ඔව් ඔයා තව මොකද්ද කිව්ව මට මතකයි ඔය අයිඩියස් වගේක් දුන්නානේ මට මතක නැහැ ඔය අයිඩියස් වගේක් දුන්නා දැන් ඔය සීය යනවනම් දැන් ගායකයා මෙයා ටැලන්ට් වෙන්න නමුත් අපේ අඩුපාඩුවක් තියෙනවා ඔයා කියනවා මේක මෙහෙම වුණත් හොඳයි නේද මේක මෙහෙම වෙන්න මෙහෙම වෙන්න ඕම කිව්වනේ අපි සතුටින් හිටියේ නමුත් අර එතන අපි කොහොම හරි ඒකට අකමැති වුණා ඒ කාලේ ඉතින් අපි ගායකයෝ හැදුවම ඉතින් අපි සංගීත සංදර්ශන වලට සමහරලාට අපි බිහි කරපු ගායක ගායිකාවෝ මුලින්ම ගායනා කරනකොට මම යනවා සංගීත සංදර්ශන බලන්න. අනේ බෙහෙල්ලා ඉතින් අපි බලලා ඒ අය දැන් එයාට තේරෙන්නේ නැනේ පොඩි ළමයිනේ. ඔව් ඔව් ඔව්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ශාසික නිසංසලා කියමු, නාමල් උඩුගම කියමු, ඔය ක්‍රිෂාන්තේ රන්දක කියමු, දමිත් අසංක කියමු පළවෙනි ෂෝ මුල්ම අවදියේ අපි යනවා මේ ෂෝ වලට ගිහිල්ලා එයාගේ අඩුපාඩු ඇවිල්ලා අපි එයාට කියනවා. අපි එයාට අපි ඔය දැකලා අපේ ඇඟේ තියෙනවනේ. මෙහෙම ගායකයෙක් ගොඩක් දේවල් අපි කරලා තමයි ඔය ප්‍රතිරූප අපි හදලා තියෙන්නේ. අනි නිෂ්පාදකවරු වගේ අපි මේ සල්ලිවත් කියන්නේ ඔයගේ මූන්ට කියන හැබැයි ඔගියයත් ඒ වගේ පුද්ගලෙක්. ඔගී රණවීර කියන්නේ ඔහොම අහිංසක. ඕ රත්තරන් හරිම වැදගත් එයාගේ සහ බිරිඳ අම්මෝ දෙන්නම. මම මැඩම් කියලා කියන්නේ මට අනේ තන්ද. ඔව් අපිට හරියට උදව් කරපු මුල් කාලේ හරියට උදව් කරපු දෙන්නෙක් තමයි. එක පාඩම ගෙදර ආව කාර් එකක් මතු වුණා. අපි ගෙදර බාගෙට හදලා තියෙන්නේ. කාර් එකක් මතු වුණා මම බැලුවා කවුද කියලා මම ආරාධනා කාර් දුන්නේ නැහැ. කැසට් 5000. මට ෂෝ එකට ලක්ෂයක් විතර දුන්න සල්ලි මොකක් වන්නේ මට එතන එපායි මේ කැසට් එක කරපු මට මේ මගේ
ඊට පස්සේ මට සල්ලිත් දීලා මගේ බෑන්ඩ් එක උනත් මම ගැලක්සිස් ගහමු කියලා මම කතා කළේ. ගැලක්සිස් බෑන්ඩ් එක බැක් කරලා ඉතින් පට්ට ගහිල්ලා ගෙව බෑන්ඩ් එක. ප්‍රියන්ත නාවලෝ මතක් කරනවා ප්‍රියන්තලා ගෙදරට ගිහලා ප්‍රියන්ත මේ වගේ සින්දුවක් තියෙනවා. සොඳුරිය ප්‍රේමීය දයාව ඉතින් මිනිහා තමයි කෝඩ්ස් දාලා ඔක්කොම දෙන්නේ. බැක් අරකොලෝ බෙන්ජු ගෙව්වේ අපේ ඇන්තනි සුරේන්ද්‍රලා. ඉතින් මේ ගැලක්සිස් බෑන්ඩ් එකේ සියලුම ශිල්පීන් මතක් කරන්න ඕන. බ්ලූ ෂයින් බෑන්ඩ් එකේ සියලුම ශිල්පී ඒ වගේ ශ්‍රී ලංකාවේ සිටින සියලුම සංගීත කණ්ඩායමට මම ගරු කරනවා ආදරය කරනවා. මොකද අයි දැන් අපි මයික් එක කරන සින්දු කියනවා. මයික් එකට සින්දු කරලා අපිට බැක් කරනවනේ බෑන්ඩ් එක. ඒක පොඩි දෙයක් නෙමෙයි. දැන් නියම තාලෙන් නම් කලාකාරයෙක් හැටියට අපි කරන්න ඕන බෑන්ඩ් එකට අපි වෙනම පෙරලා ගරු කරන්න ඕන. යම් කිසි ෂෝ එකක් මන්න දැනටම මට බෑන්ඩ් එකේ කවුරු ෂෝ එකක් දුන්නා මම කොහොමද මං ගණන් කියන්නේ මල්ලි කියනවා. මගේ ගාන ඒක නෑ නේ අයියෝ අය ගාන කියන්නේ. ඕ ළඟ ඕන බෑන්ඩ් එකක්. ඉතින් මේ ආය ගාන මතක් කරනවා මේරියන් සංගීත කණ්ඩායම තමයි මට ටුවර් වල ආරම්භය. කොහෙටද? ට්‍රයිකෝ සමාගයට පළවෙනි ටුවර් එක කුවේට් වලින් පස්සේ සිංගප්පූර් රෝහතු මට මතක නැහැ හැමතැනම මිඩ්ල් ඊස්ට් රටවල් ගොඩකට ගියා. එක රටට ගිහිලා තියෙනවා මට මතක නැහැ ඩුබයි කීකම ගියාද කියලා. මේරියන්ස් එක ගිහිලා තියෙනවා සිංගප්පූර් ඩුබයි අබු ඩාබි කොහෙද කොරියා ඒ කාලේ. ඒව නම් ඉතින් අමතක වෙන්නේ නැහැ. ඒවා දැන් මතක් වෙද්දී මේ දැනුම් මම මේ වෙද්දී ඉන්න ඕනේ ලංකාවේ නෙමෙයි කොහෙද මේ වෙද්දී ඕස්ට්‍රියා ඉන්න ඕනේ. ඒ ටුවර් එක කැන්සල් වුණා. මොකද මේ දිත්තා සෝරි මේ දවස්වලද? ඔව් මේ වෙද්දී ඉන්න ඕනේ. දැන් ලංකාවේ ෂෝ එකක් තින්නේ නැහැ. මට ඔය වගේ වැඩ වෙනවා. ඒ කැන්සල් වුණේ මේ. ඒක කැන්සල් වුණේ මේ අපිට ගිහිල්ලා ෆ්ලයිට් වල අපිව සමහර විට ට්‍රාන්සිට් උනා මේ කන්න හොඳ හොටෙල් වලට දාන්නේ. දැන් හොටෙල් වලට දාන්නේ නැහැලු. එයාපෝට් එකේම ඉන්න වෙනවා තියෙන දෙයක් කාගෙන. අතේ සල්ලි වියදම් කරන. එහෙම වුණොත් අපි කාට කියන්නද? දැන් යුද්ධය අවුලන්නේ නැති කියන එක. අර ඒක මැද පෙරදිග යුද්ධයද ඔය? ඔව් මැද පෙරදිග යුද්ධය. එහෙනම් අප්‍රේල් මාස 20න් පස්සේ ෂෝ ගත්තෙත් නැහැ. ඒකෝ ගණ්ඩිපයි මේ ඔයාලා ෆ්ලයි කරන 25 ෂෝ එක කියලා. ට්‍රාන්සිට් එක තියෙනකොට ඩුබයි කොමරේ. ඒ එයාපෝට් වහලා එතකොට ෂෝ කොම කැන්සල් වුණා. ලංකාවෙත් නැහැ. ඔබතුමා මම කලිනුත් කිව්වා ඔබතුමා දැක්කා නිල් වලා කියද්දි ඉතින් ඊට වඩා දෙයක් නැහැ. නිල් වලා උපුල් ජයසිංහ උපුල් අයත් එක්ක චන්දන එතන දැකලා මම ඔබතුමාට කතා කළා. ඔබතුමා මට ආරාධනා කළා. මම ඒක ඉහලින් පිළිගත්තා. ඒ වගේම මම ආවා. මම හිතන්නේ ඔබතුමාගේ පටන් ගත්ත දේ ඔබතුමා කලාකරුවෝ සමගම කැසට් ජීවිතේනුත් සෑහෙන කලාකරු බිහි කළා වගේම ඒ කොටසක් මමත් ඒක ගායකයෙක් වෙලා දිනනවා. ආරම්භයේ ඉඳන් එතකොට ඔබතුමාටත් මේක ලොකු කලාකරු වෙන කරන උපරිම පට්ට වැඩක් මේක. ඒකයි අනිත් චන්දු පොඩි බාධා කිරීමක් මේ සාමාන්‍යයෙන් ඒ අවදියේ ඉඳන්ම කතාවක් තිබුණා නිල්වලා එක්ක අහලින් ඇවිදගෙන ගියත් ජනප්‍රිය වෙනවා කියලා. ඔව් ඒ වගේ එකක්. ඒක ජනප්‍රිය ඒ පොඩ්ඩක් ඔය කැසට් අතපත ගෑවත් ඇති මං කියලා කවුරු හරි එහෙම එකෙක් උපුදු කිව්වේ. යකෝ මේ නිල්ල උපුල්ලා ළඟ කියලා කැසට් එකක්වත් අත ගාලා කී කරු මේ උපුල්ලා අපේ ලීඩ් ගන්න කුමුදු කිව්වේ. එහෙම කතාවක් ඒ කාලේ තිබුණා මම මේ කරුණට මතක් කරේ. ඉතින් මං හිතන්නේ චන්දුගේ මෙතනින් අද ආරම්භ වන ඉදිරි අනාගතයේත් මං හිතා අපිත් එක්කත් නිර්මාණ කීපයක් අද කතා වුණා. තව දීප්තිමත් වෙලා දැනට තීසිරතරේ ජනප්‍රිය නිර්මාණ ඉදිරියේ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැවතත් ඔබගේ බාධා කිරීම නවත්තලා ඔබගේ කතාව. ඔව්. ඉතින් ඇත්තටම මම ස්ටුඩියෝ අන්තිම මම කිව්වේ යලිත් කියන්නේ කලාකරුවන් ලොකු අපිට ඉනිමගක්. මම නම් නැගපු ඉනිමකට පයින් ගන්න නැහැ කවදාවත්. ආදරය කරන එක හොයාගෙන ආවේ ගරු කරනවා. තව දේවල් නිර්මාණ කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා කියන දේ දෙන්නේ. ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් ගැන නොතැවීලා අද සැනකෙලියේ වල්මත් වීලා රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ රසෝදයේ බැඳී එනු රහයි ජීවිතේ නිල්වලා ජයම ජය